ඉන්ටර්නේෂනල් ඔඩියන්ස් එක ටාගට් කරලා Facebook එකේ රීල්ස් හදන්න හිතන් ඉන්න, YouTube එකට වීඩියෝස්, ලොන්ග් වීඩියෝ, ෂෝට් වීඩියෝස් හදන්න හිතන් ඉන්න කෙනෙක් නම්, විශේෂයෙන්ම AI වීඩියෝස් හදන්න හිතන් ඉන්න කෙනෙක් නම් ලස්සන නීෂ් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ නීෂ් එක යූස් කරලා ඔයාලට ලස්සන වීඩියෝස් හදන්න පොඩි ළමයි ගොඩක් බලන. මේ වීඩියෝ ගොඩක් හදගත්තු වෙන්නේ වෙලාවක් වැය කරන්න බැරි. ඒ කියන්නේ AI වීඩියෝස් හදන්න උවමනාව තියෙනවා, වෙලාවක් වෙන් කරන්න බෑ. ඒක නිසා එයාලට ගොඩක් ලේසියෙන් සහ ගොඩක් කෙටියෙන් මේ වීඩියෝ එක ඉක්මනට හදාගන්න කොහොමද කියලා දෙන වීඩියෝ එකක් තමයි මේක. අපි වීඩියෝ එකට කියලා බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඔය කරන්න ඕන වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩ්‍රයිව් ලින්ක් එකට ගිහලා ඩ්‍රයිව් ලින්ක් එකෙන් ඔයා මාස්ටර් ප්‍රොම්ප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න තියෙනවාට හදන්න තියෙන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරලා ඉතින් ඔයා ගන්න ෆොටෝ එකේ කැරක්ටර් එකේ ෆොටෝ එක ඔයා 100 වතාවක් AI එකට දුන්නා මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකත් එක්ක. ඔයාට එක එක වීඩියෝ ස්ටෝරීස් තමයි ඔයාට බිල්ඩ් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාට තප්පර 10 වීඩියෝස් 5ක් 10ක් 20ක් 30ක් හදලා ඔයාට ලොන්ග් වීඩියෝස් හදන්න පුළුවන් ඔයාට කැමති තරම. ඊට පස්සේ ඔයා මතක තියාගන්න කිසිම මහන්සියක් නැතුව තමයි ඔයාට මේ ස්ටෝරීස් හදන්න තියෙන්නේ. ඔයාට ස්ටෝරි එක ගැන හිතන්න මේ ස්ටෝරි එක තමයි මම දැන් කරන්න ඕන. මම කල්පනා කරනවා ඒ කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. AI එකෙන්ම හිතලා ඒක කරනවා. ඒ වගේම ඔයාට ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට ටයිම් එකක් නැති කෙනෙක් නම් හරිද? ඔයාලා මේ වැඩේ කරන්නත් කැමැත්තක් තියෙනවා නම් ඉතින් මේක හොඳම විසඳුමක්. ඔය වීඩියෝ එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට ඒක වැඩේ තේරෙනවා. හරිද? ඊට පස්සේ කැරක්ටර් එකට to discover its magic. වෙනස් වෙන්නේ ස්ටේබල් කැරක්ටර් එක තියෙනවා. ඉතින් මම මේක ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකට ටාගට් කරලා තමයි කරලා තියෙන්නේ. ඒ වගේම සම්පූර්ණයෙන්ම නොමිල තමයි මේක තියෙන්නේ. නොමිල යූස් කරන නොමිලම අපිට දේවල් දෙන සයිට් එකකින් When kindness shines brighter than fear, even the oldest forests begin to remember their light. The forest answered with colors, proving that love always grows where hope is shared. Some adventures end at home, but the kindness they awaken stays forever. ඔය ඉස්සෙල්ලාම යනවා Google Chrome එකට යනවා. Google Chrome එකට ගිහිල්ලා ඔය මෙන්න මේ විදියට කාටුන් ඉමේජ් එකක් little girl with puppy කියලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදියට ඒක ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ලස්සනයි කියලා හිතන එකක්. එතකොට මේ ෆොටෝ එක අනුව තමයි මෙයාලා මේක හදන්නේ. AI එක ඇතුලේ මම ප්‍රොම්ප්ට් එක හදලා තියන්නේ මේ විදියට. හරිද? මම හදුව ප්‍රොම්ප්ට් එක මාස්ටර් ප්‍රොම්ප්ට් එක. ඉතින් ඔන්න මේ විදියට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක මේ විදියට Google එකේ තියෙන ඔය කැමති කැරක්ටර් එකක් තියෙන ලස්සනයි කියලා හිතන සපිනවන ලුක් එකක් තියෙන මතක තියෙන watermark එක තියෙන නැති එකක් ගන්න මතක තියාගන්න. watermark එක තියෙන එක ගන්න. ඊට පස්සේ ChatGPT කරගන්න. ChatGPT එකේ ගිහිල්ලා ChatGPT එකේ මෙන්න මෙතනට ඇඩ් කරගන්න අර ඊට පස්සේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරන ෆොටෝ එක මෙතනට ඇඩ් කරගන්න ඕන. ඇඩ් කරගත්තට පස්සේ ඔය කරන්න ඕන මම අර drive link එකේ දුන්න master prompt එක English master prompt කියලා තියෙන්නේ. ඒක සිංහලයකුත් වෙන එක ගන්න එපා. English එක ඔයා මෙතනට ඇඩ් කරගන්න ඕන. හරිද? ඔයාලට වෙන කිසිම දෙයක් නෑ කරන්න. ඔයා මෙන්න මෙතන English එක ඇඩ් කරගන්න ඕන. master prompt එක මම ඔයාලට දීලා තියෙනවා. ඉතින් ඒක මෙතනට මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ මේක ChatGPT එකට ඇඩ් වෙනවා. ඇඩ් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ normally මේ prompt එක send කරන්න. ඔන්න දැන් read කරන්න පටන් ගන්නවා. read කරලා ඉවරලා ඔයාලට story එක එකේ ඉඳන් 5 දක්වා ඔයාලට ඕන පල්ලෙහෙන් ආයෙමත් දෙන්න. මේ summary එකකුත් දෙනවා. ඔයාලට මෙතනින් පල්ලෙහෙන් තියෙනවා 8 second cinematic. ඔය එකවර cinematic ඕනද කියලා අහනවා. ඉතින් ඔයා ඒක දෙන්න. ඒ අහන පිළිවෙල අනුව අහන විදියට AI එක අහන විදියට අනුව ඔයා කන්ටිනියු කරගෙන යන්න වැඩි එක විදියෙන් අහන්න පුළුවන්. ඉතින් ලස්සනට බලන්න cinematic හැදිලා තියෙනවා. සීන් එක සීන් 1 සීන් 2 සීන් 3 ඒ ටික සේරම ඔයාලට හැදලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම කැරක්ටර් එක ක්‍රියේට් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. කැරක්ටර් එක ක්‍රියේට් කරගන්න ඕන මොකද ඇකියුරසි එක වැඩි වෙන්න සයිඩ් view එක බෑක් view එක කොහොමද තියෙන්නේ ඒ දෙක ඒ ටික හරියටම අපි Google Flow එකට දෙන්න ඕන. Google Flow එකට දුන්නට පස්සේ තමයි එයා හරියට අඳුරගෙන වීඩියෝ එක ක්‍රියේට් කරන්න පටන් ගන්න AI එකේ. හරිද? ඊට පස්සේ මම දැන් ඔන්න යනවා Google Flow එකට. මම අර ChatGPT එකෙන් හදපු ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. හරිද? ඔයාලා බලන්න පුළුවන්. ඊට පස්සේ Google Flow එකට යනවා. Google Flow එකට ගිහිල්ලා ඔයා එතනින් මෙතන new project එකක් කරගන්න. new project එකක් ඕපන් කරගෙන ඔයාලා ChatGPT එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක තියෙන්නේ. අන්න ඒක ඔයා මෙන්න මෙතනට අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් මීඩියා වලට ගිහිල්ලා. ඊට පස්සේ මොකද සයිඩ් view එක බෑක් view එක ඒ හැම පැත්තෙම සයිඩ් එකෙන් දුන්නා පස්සේ කැරක්ටර් එක වෙනස් වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් add prompt දෙන්න මතක තියාගන්න ඔයාලට කැමති විදිහට මේ AI එකේ හදා ගන්න පුළුවන්. ඔයාලට මැදදී මේක set නැත්නම් story එක set නැත්නම් story එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට එතනින් master prompt එක දීලානේ තියෙන්නේ. ඔයාලට එතනින් පොඩ්ඩක් වෙනස් කරගන්න දෙලා තියෙන්නේ. ඉතින් ඔයා දැන් ඔන්න master prompt එකේ දෙන මේ scene එක set නැත්නම් scene 10ක් ඕන නම් ඔයාලට හරි මට scene 5ක් නේ මට scene 10ක් දෙන්න. ඔයා සිංහලෙන්ම අහන්න ප්‍රශ්න නැහැ.
හරිද ඊට පස්සේ ඔය මෙන්න පළවෙනි සීන් එක කොපි කරගන්න පළවෙනි සීන් එක කොපි කරගෙන හොයන්න Google Flow එක Google Flow එකට ගිහලා ඔන්න ෆේස් කරනවා ඒක තමයි prompt එක ඕක තමයි prompt එක ඒකට අදාළ විදිහට වීඩියෝ එක හදනවා මතක තියාගන්න මෙන්න මෙතනින් ඔය settings හදා ගන්න ඕන ඔය 9016 TikTok size එක Facebook Reels හදන්න හිතාගෙන ඉන්නවා නම් ඔය දෙන්න ඕන 916 හරිද 16 9 දෙන්න ඕන YouTube size එක ඒ size එකට YouTube එකට upload කරන්න හිතාගෙන ඉන්නවා ඒ විදිහට හරිද ඉතින් මෙතන Omni Flash දෙන්න මතක තියාගන්න සාමාන්‍යයෙන් cost එක වීඩියෝ එකකට 15ක් credit 15ක් යනවා ඊට පස්සේ මම මෙතන මේක send කරන්න send කරලා පස්සේ ඔයාලට වීඩියෝ එක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා හරිද ගොඩක් ලේසි අතරම ඔයාලට තේරෙනවා මෙන්න මෙතන අනිවාර්යයෙන්ම approve දෙන්න පුළුවන් නැත්නම් don't ask කියලා දෙන්න පුළුවන් ඔය කැමති එකක් මේ message එකේ දෙන්න Every ordinary morning hides a tiny surprise, waiting for a kind heart to discover its magic. හරි ඉතින් ඔයාලා මෙතන මේක download කරගන්න පුළුවන් download කරගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් දෙවෙනි සීන් එකට යන්න. හරිද? දෙවෙනි සීන් එක හදන්න පුළුවන්. දෙවෙනි සීන් එක මම ඔයාලට පෙන්නන්න කොහොමද හදන්නේ කියලා. ඉතින් අර කලින් කිව්ව දේම තමයි. ඔයාලට සෙට් වුණා නම් වීඩියෝ පොඩක් ස්කිප් කරලා ඉස්සරහට යන්න. ඔයාලට තේරුම් නැත්නම් පොඩ්ඩක් බලන්න. මෙන්න මෙතනින් voice එල්ලම් කරනවා prompt එක add කරගන්නවා prompt එක කියන්නේ අර ෆොටෝ එක රෙෆරන්ස් කරගන්නවා මේකට. එතකොට මේ ෆොටෝ එක අනුව තමයි අර ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි සීන් එක මම දැන් කොපි කරගන්නවා. හරිද? ඊළඟ ස්ටෙප් එක. හරිද? දෙවෙනි සීන් එක කොපි කරගත්ත එක ඒක කොපි කරගත්ත එක කොපි කරගත්ත එකව Google එකට Google Flow එකට ගිහලා paste කරගන්න. හරිද? paste කරගත්තට පස්සේ ආයෙ මෙතන send කරනවා. අර settings හදන්න කිසිම දෙයක් නැහැ. ඔය කලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න වීඩියෝ එක create. ඉතින් හරිම ලේසි, හරිම පහසුයි. master prompt එකෙන් මම තව ටිකක් මේ වැඩේ ලේසි කරලා තියෙනවා. කරගන්න පුළුවන් විදිහට මෙතන don't ask කියලා දෙන්න. හදිසියම තමයි හිතන ක්‍රෙඩිට් ඉවර වෙගෙන ගියොත් තමයි මොකද කරන්න ක්‍රෙඩිට් ඉවර වෙගෙන ගියොත් ඔයාලට පුළුවන් මෙන්න මේ page එක වල අප්ලෝඩ් කියන්නේ buy කරන්න පුළුවන් purchase කරන්න පුළුවන් purchase plan එකක් ගන්න පුළුවන් ඔයාලට එහෙම සල්ලි නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අර account එක log කරලා තම ක්‍රෙඩිට් 5000කට refresh කරන්න. It's a magic portal. ඉතින් මොනවාන දෙවෙනි part එකත් මම හදාගත්තා දෙවෙනි සීන් එකක් මම හදාගත්තා ඒක download කරගත්තා. දැන් කරන්න ඕනේ මේ videos මම videos මේ තුන මම හදාගත්තා. හරිද? මම ඉතුරු තුන හදාගත්තා 3 4 5 ඒ ටික මම හදාගත්තා. ඉතින් ඔයත් ඒ ටික හදාගන්න ඔයාලට අදාළ ඒ ටික ඉතින් මම කරන්නේ දැන් videos ටික මේ සේරම එකතු කරන්න. මේ videos පහ අපි එකතු කරගන්නවා. හරිද? එකතු කරගෙන මම use කරන්නේ VN app එක. මගේ mobile phone එක. mobile phone එකේ VN app එක open කරලා ඒක ඒකෙන් ගොඩක් features free තියෙනවා. ඉතින් මම ඒකයි මම ඒක use කරන්නේ. ඉතින් අර videos පහම ඔයා VN app එකේ select කරගන්න. videos අර 10 second තියෙන videos ටික සේරම select කරගෙන VN app එකට දාගන්න. දාගෙන ඉවරලා ඔයා ඒ ටික එකතු කරන්න. හරිම ලේසි. අර අදාළ තැන් වලින් හරියටම drag and drop කරගන්න. මොකද පළවෙනි සීන් එක දෙවෙනි සීන් එක පොඩ්ඩක් mix වෙලා තියෙන්න පුළුවන්. mix වෙලා තිබුණොත් ඔයාලට හරියට අතුර ගන්න බෑනේ. මොකද තනින් තනින් ඉන්නන්නේ ස්ටෝරි එක. ඉතින් හරියට paste කරගෙන ඔය ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට ඕන subtitle එක දෙන්න පුළුවන් English subtitle එක. මේ ඉතින් මේක international audience එකට target කරලා ඔයාලට FB එකේ ඔයා monetization කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට කරන්න පුළුවන්. මතක තියාගන්න 4K වලින් out එක ගන්න 4K අනිවාර්යයෙන්ම frame rate එක 60 වගේ තියාගන්න. ඊට පස්සේ මම යනවා CapCut එකට. හරිද? අරකින් අපිට subtitle එක add කරගන්න පුළුවන්. CapCut එකෙන් subtitle add කරන්න පුළුවන් පොඩ free. හරිද? ඉතින් free කරගන්න පුළුවන් නිසා CapCut එකට යනවා. CapCut එකෙන් ඔයාලට මෙන්න මෙතන text වලට ගිහිල්ලා text වලින් ඔය දෙන්න auto captions. හරිද? auto caption දුන්නම අර වීඩියෝ එකේ තියෙන අර voice over එකේ තියෙන voice over එක ඒක detect කරගෙන හරියටම ඔයාලට අදාළ තැන් වලට ගැලපෙන විදියට දාලා දෙනවා subtitle එක. ඉතින් හැමදාම කියන වගේ channel එක subscribe කරන්න අමතක කරන්න මේපා වටින videos මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඒ වගේම දැනට subscribersලා ප්‍රමාණයක් ඉන්නවා මගේ. ඉතින් හොඳ audience එකක් තියෙනවා. මේකෙන් කට්ටිය මගේ channel එකට එකතු වෙනවා. ඉතින් ඔයාලගේ විශ්වාසය මම කවදාවත් කඩන්නේ නැහැ. ඉතින් ලස්සන videos ඒ වගේම හොඳ creative videos ගොඩක් ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් විදිහේ AI content කොහොමද කරන්න කියන එක මම ඔයාලට දිගටම අරගෙන එන්නම්. ඉතින් ඒ පොරොන්දුවත් එක්ක මම ඔයාලා හැමෝටම සුවපත් කරනවා. එහෙනම් bye. අපි තව video එකකින් හම්බ වෙමු.